Hi, how are you? ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා guys. මගෙන් අහන්න බලන්න. මම නම් හොඳින් නැහැ. I'm so tired as always. But welcome to my channel and welcome to China, Shanghai. After 9 hours of flight, I'll show you this beautiful room. No, the washroom is this one. I think one of the best hotels ever. Let's discover together. Oh. Alrighty. Is there something? No. අද මට ඇන්දවල් දෙකක් තියෙනවා. It's so cute. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. Whoa. I love your style, කොහොමද මේක අරින්නේ? your grace. Said I love to put a smile on your pretty little It's midnight guys. 12:55 වෙලාව. මුකුත් හරියට පේන්නේ නැහැ. But this room is very cute. when I found you that I would find a love so true, and you can see it in my eyes. මම lights හොයන්නේ. මේකනේ mask. Oops. මේක තමයි. එච්චර lights නැහැ මං හිතන්නේ. That's everything. Okay, got it. Hello guys. මට සිද්ධ වුණ දේ ඔයාලට හිතාගන්නවත් බැහැ. මම ආපු ගමන් කරපු පළවෙනිම දේ තමයි කැමෝඩ කරපු එක. බඩගිනි නිසා මොකද මම මුකුත් කෑවේ නැහැ. මට ගොඩාක් මහන්සි. මම රයිස් ඇන් කරි එන්නේ වගේ දෙයක් ඕඩර් කරන්න කියලා ගත්තේ කෝල් එක. But they said that they don't have it. ඉතින් මම ඉස්සෙල්ලාම මට හම්බුන දේ මම කිව්වා ස්ප්‍රින්ග් රෝල්ස්. ඔයාලට පෙන්නන්නම් මම ආපු දේ. I'm so disappointed at What could I say? මොනාද ස්ප්‍රින්ග් රෝල්ස් වගේකුයි මාචා මූස් එකකුයි මෙන්න මේක තමයි ආවේ. මම දන්නේ නැහැ මේක කාලා මට නින්ද යයිද කියලා. But anyways, let's try. I mean, එහෙම එච්චරම ලොකු රහක් නැහැ. I think it's not bad, but මේක මගේ බඩට ගෑවෙන්නත් මදි. Good morning guys. Good morning කිව්වට morning නැහැ. දැන් වෙලාව 5 හවස 5යි.
යස් මොකද මට නින්ද ගිය නැහැ උද්දේ පාන්දර 5 විතර වෙනකන් ඇහැරිලා හිටියා ඊට පස්සේ මම කෑවත් එක්ක ආයෙත් order කරලා මොකද I was so hungry but anyways I will show you outside how it is. It's a rainy day but let's go out anyways. මොකද මට මොනා හරි ගන්න ඕනේ. ඒ කියන්නේ අනේ මන්ද මොනා හරි කන්න හරි දෙයක් දැන් ස්නැක්ස් වගේ. I don't know. Let's see. ඊට පස්සේ මම ඕඩර් කරපු දේ තමයි මේක. It's fried rice with beef and vegetable. රහයි ඒ වුණාට අර fried rice එක කරහක් නෙමෙයි guys එන්නේ. මේක නිකන් අර අම්ම හදපු rice curry එක නිකන් අර හොඳට අනලා අනපුවම එන රහක් එන්නේ. But it's very nice. I love it. Approved. Anyways මං චයිනා ගැන වැඩිය දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ මම වැඩි ඉන්ට්‍රස්ට් උනේ නැති කන්ට්‍රි එකක්. ඒ වුණාට ගොඩක් අය ඒ කියන්නේ අපිටත් වැඩිය මම හිතන්නේ අනේ මන්දා. මට දැන් ස්පයිසි එච්චර පුරුදු නැති නිසා දන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් කට්ටිය ස්පයිසි වලට කැමති. මෙයාලා මම හිතන්නේ අපිටත් වැඩිය ස්පයිසි කනවත් දන්නේ නැහැ. හැම ෆුඩ් එකේම වගේ ස්පයිසි දෙයක් තියෙනවා. As you can see, I can't eat this one. It's too much. Anyways, Mama, I really like this place. I really like this hotel. Even the entrance again, ඒක දැනෙනවා ගොඩක්. ඒ කියන්නේ චයිනා එයාලා මම හිතන්නේ ටිකක් represent කරලා තියෙනවා. ඒ කියන්නේ හැම object වලින්ම. මම ඔයාලට පෙන්නන්න එළියට යනකොට මොකද it's so beautiful. අනිත් එක මම දැන් shower එකක් ගත්තී අර big shower එකෙන් කරද්දී අර නිකන් වතුර feel කරන්න පුළුවන්. You can really feel the experience. ඒ කියන්නේ නිකන් අර වැස්සක් යට ඉන්නවා වගේ. I never felt that way when I took a shower. So yeah. මං ගොඩක් කාසයි ඇත්තටම. ඔව් මං හිතන්නේ one of my best room ever in my Emirates layovers. So yeah. ප්‍රශ්න කියන්නේ මම ආස නැතිම දේ තමයි චයිනා වල VPN usually use කරන VPN social medias වැඩ කරන්නේ නැහැ මෙහෙ ගොඩක්. ඒ කියන්නේ VPN එකක් වුණත් මෙහෙ VPN එකක් වෙන්න ඕනේ. අනිත් එක ඇත්තටම guys ගොඩක් අය එක එක දේවල් කියනවා. ඉතින් මට ඇත්තටම හිතාගන්න බෑ මොකක්ද හරි මොකක්ද වැරදි කියනවා කියලා. මොකද මම හිතන්නේ සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් ෆෝන් එකට පාව වෙනස් වෙනවා. මොකද එක ඇප් එකක් මට වැඩ කරනවා නම් සමහර කෙනෙක්ට වැඩ කරන්නේ නැහැ. එන්න එහෙම කේසුත් තියෙනවා. අනේ මන්දා බලමු මම ඩවුන්ලෝඩ් කරගත්ත VPN එක දැනට වැඩ කරනවා. මොකද හොටෙල් එකේ VPN එක ප්‍රොවයිඩ් කරලා තියෙන නිසා මම try කරලා බලුවා මගේ එක inside the hotel it works but I don't know when I go out. Anyways මම වැඩිය කොහෙවත් යන්නේ නැහැ. මේ around the hotel තමයි ඉන්න බලන්නේ. මොකක් හරි සුපර් මාකට් එකක් හම්බුනොත් ඒකට ගිහිල්ලා මොනවා හරි ගන්නවා. that's it. මොකද නැත්තම් ඇත්තටම බයයි. ඒ කියන්නේ ටැක්සි එකක් ගන්න උනත් ගොඩක් කට්ටිය
වැඩි ඉංග්ලිෂ් දන්නේ නැහැ. ඉතින් there are many issues. You say you need your space, then pull me close. I read your silence, louder than most. One day you're warm, the next day you're cold. Got me second guessing what I already know. I give you love, but you ration yours. You open up just to close the door, I stay up late, trying to read your mind. I can't read your mind, but your love got rules that change all the time. Why are you always halfway in? Got me drowning when I know I could swim. If you love me, baby, say it with your chest. Yeah, tired of the maybes, I just want the yes. Don't play me like a song on spin. If you ride for me, then ride to the end. Don't wanna love this paper thin. So why you always halfway in? You hit me up when the nights get slow, but then disappear when the highs get low. I ain't your maybe. Tell me what it is, 'cause I'm way too grown to be messing with a love like this. I give you love, but you ration yours. You open up just to close the door. You stay closing doors. I stay up late, trying to read your mind. I can't read your mind, but your love rules that change all the time. Changing all the time. Why are you always halfway in? Got me drowning when I know I could swim. If you love me, baby, say it with your chest. Yeah, tired of the maybes, I just want the yes. Don't play me like a song on spin. If you ride for me, then ride to the end. Don't wanna love this paper thin. So why you always halfway in? Why you always halfway in? Got me drowning when I know I could swim. If you love me, baby, say it with your chest. Yeah, tired of the maybes, I just want the yes. Don't play me like a song on spin. If you ride for me, then ride to the end. Don't wanna love this guys paper මම thin. So why you එළියට always ආවා. halfway in? ආයෙත් ඇතුළට ගිහිල්ලා මොකද මගේ අලිපේ ඇප් එකේ වැඩ කරන්නේ නැතුව තිබ්බේ. මොකද මම එකට ඩුබායි ඉද්දිම තමයි ලොගින් වෙලා හදාගෙන එන්න තිබ්බේ උනට මම මේක කරගෙන ආවේ නැති නිසා I had to do now. So I went to my room. I completed all the transaction, everything, and yeah, I logged in. So I came back again. So let's go to do some shopping. මම එළියට ගිහිල්ලා බයික්මන්ට මොකද එකක් වෙද එක බෑඩ් කියන්නේ රස්නේ වගේ තිබ්බට ඇත්තටම සීතලයි මොකද ටක් වහිනවා හුලං ඒක නිසා අනිත් එක තමයි මුකුත් නැහැ ඒ කියන්නේ environment එක ලස්සනයි I love it so green so clean ඇත්තටම මම ආසයි ඒ වුණාට people are weird or something like that මොකද හැමෝම වගේ Chinese Japanese ඒ වගේ කට්ටිය කියන්නේ මෙහෙම කට්ටිය
ඉතින් මම විතරයි අර වෙන කෙනෙකුට වගේ කියන්නේ ඔව් ඒ කියන්නේ මාව නිකන් I don't know, I felt so alone. Anyways, ඒ කියන්නේ චුට්ටක් අර නිකන් උඩින් ඉඳලා යටට බලන එන්නේ වගේ sensation එකක් දැනුණා. Yeah, that's it guys. Okay, මම පොඩි බඩු ටිකක් ගත්තා. try කරලා බලන්න. මම ඔයාලට චුට්ටක් පෙන්නන්නම් ඒවා. මොකද මම කිසිම දෙයක් බලන්න මම එළියට ගියාට පස්සේ මම ඔයාලට කිව්ව නේද? ඒ කියන්නේ මගේ ඉන්ටර්නෙට් එහෙම ආරාමයක් වැඩ කරේ නැහැ. ඒක නිසා මට ට්‍රාන්ස්ලේට් කරගන්න බැරි වුණා Google Translate එකෙන්. මෙන්න මේවා වගේක් ගත්තා. මුකුත් ඉංග්‍රීසි වලින් ගහලා නැහැ. Okay, let's translate with Google Translator. Cheese granules. Cheese granules. Okay. ඊළඟට මෙන්න මේක මම හිතන්නේ මේක මම දැන් බොනවා. මම හිතන්නේ drink එක. මේක බලමු මොකක්ද කියලා. Purple rice and red beans. Get cured by chewing grains. ඊට පස්සේ මේ mask, face mask ටිකක් ගත්තා. මේක ගත්තා මම හිතන්නේ vitamin or something like that. මේක මගේ පළවෙනි experience එක. ඒ කියන්නේ ගත්ත දේවල් මොනවාද කියලා දැනගන්නේ පස්සේ. Biopal multivitamins made in German, sugar free. Biopal, I don't know what is it. Guys, all I don't know that. මෙන්න මෙහෙම තමයි ඒක මට කියන්නේ. Okay. Whatever. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. chocolate මුරුක්කු. Let's see. Chocolate flavored donuts. Donuts කියලා කියන්න නම් අමාරුයි ඉතින් ටිකක්. මේක පොඩි juice එකක්, peach juice එකක්. Sticks. And what is this? Fresh cheese mixed berry flavor. Guys, මම මේවා ගත්තට මේවා තිබ්බේ fridge එකේ. කොහොම වෙයිද දන්නේ. Okay. That's it. Okay, දැන් මගේ මිෂන් එක වෙන්නේ ෆ්ලයිට් එකට ඉස්සෙල්ලා නිදා ගන්න එක. That is so difficult for me. මොකද මම 4ට විතර නැගිට නිසා හවස. But 3:45ට wake up call එක තියෙන්නේ. So I need to go to bed and relax. නිදියන කොහේ වෙතත්. Okay. Let's do this. මට ඔයාලා චයිනා වල work කරනවා නම් හෝ කවුරු හරි චයිනා ජීවත් වෙනවා නම් මට please guys help me with this VPN and internet case. මොකද මම crew ලගෙන් අහලා බැලුවා ඒ වුණාට යාලා ඇත්තටම එක එක විදිහට කියන්නේ so I really don't know. ඒක නිසා ඔයාලා දන්නවා නම් just help me commenting below. It would be really nice and appreciated. මට මෙන්න මේක try කරලා බලන්න ඕනේ මොකද මම හිතන්නේ still cool මේක මම හිතන්නේ ගෙනියන්න බෑ මට
So I need to eat or drink now. Guys, mama bayama de tamai. Oh my god. මොකද්ද මේ තියන්නේ? ඉඳින්න මේකත් බලන්න ඕනේ. Certified farm raw milk, freshly cooked chewy grains, sweetness reduction upgrade. Okay, මම හිතුවා නිකන් කුක් කරන්න ඕන දෙයක්ද හැම කියලා. මොකද ඇත්තටම guys try කරන එක exciting but not always. මොකද ඇත්තටම කියන්න බෑ මේවා අපි කාලා අපේ intestine එක කොහොම react කරයිද කියලා. I can't. Core butter. Make him the open can. I think so. Okay. මම ඔයාලට කී හිටියේ still working, still on duty නිසා ලෙඩ වෙන්න තියෙන percentage එක ඇත්තටම අපි ගොඩක් අඩු කරගන්න ඕන. මොකද ඩුබයි ඉඳලා ලෙඩ වෙනවට වැඩිය අපි වෙන country එකක ඉඳලා ලෙඩ වුණොත් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මොකද aircraft එක අපි මෙහෙට එන aircraft එකම තමයි ඊට පස්සේ ආයෙත් යන්නේ. එතකොට අපිට මෙහෙ අපිට ලෙඩ වුණොත් අපිව substitute කරන්න වෙන crew කෙනෙක් නැහැ. ඉතින් එතකොට crew එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද workload එක වැඩි වෙනවා. අනිත් එක තමයි guys කියන්නේ additional කෙනෙක් හිටියේ නැත්තම් crew එකේ සමහර විට ඇත්තටම aircraft එකට මෙහි ඉඳලා යන්නත් බෑ. මොකද ඒකේ security ප්‍රශ්නයක් වෙන නිසා. Let's try. Oh my god. It's really nice. It's sweet. මට ඒකෙන් ඇත්තටම එන රහ මට ඔයාලට කියාගන්න බෑ. රතු හාල් වල රහකුත් එනවා. ඒ වුණාට I love it. මං හිතුවේ නෑ ඒ කියන්නේ අර සමහර විට හැම ටේස්ට් එකම අපිට ගැලපෙන්නේ නැහැ. ඉතින් I made a good choice. Okay guys, thank you so much for watching me. වැඩි දෙයක් කරන්න බැරි වුණත් I hope you enjoyed and see you in the next video. Bye. Have a nice day.